තේනුවර නෑ බෑ නොකිය මට ඉක්මනට රුපියල් 5000 දෙන්න. අයියෝ ඒවා කියන වෙලාවක් නෙවෙයි යන්නේ. ඔයා මට මේ දෙන රුපියල් 5000 පුරන්නු 5000කට දානයක් දුන්නු වැඩක් කියලා හිතාගන්න. අනේ දෙන්නකෝ තේනුවර ඉක්මනට. හරි දෙන්න හරි පොඩ්ඩක් පැත්තකට ඉන්න බෑ. පැත්තකට වෙලා ඉන්නම්. ඔයා මට දුන්නට පස්සේ නැතු මං ඔයාගේ ඇඟේ එල්ලෙනවා ඇරෙන්න වෙන කාගේ ඇඟේ එල්ලෙන්නද තේනුවර? මේ ඔයා මට මේක මගේ ජීවිතේ සුඛිත මුදිත කරගන්න දුන්නු පරිත්‍යාගයක් කියලා හිතාගෙන මට වරුවකට වාහනයක් දෙන්න. වාහනයක්? ඔව් අනේ ඔයා මට මේ කරන පරිත්‍යාගයෙන් අද මට මේ කරන පරිත්‍යාගයෙන් හෙට මගේ ජීවිතේ ආලෝකමත් වෙනවා තොට ළඟ තොරණ වගේ. දැන් මම සල්ලි දුන්නානේ. ඔකෙන් රෙන්ට් එකට වාහන කරගෙන යන්න වෙනවා. එහෙම යන්න පුළුවන් ගමනක් නෙවෙයි වස්තුවේ තේරුම් ගන්නකෝ. මේක මගේ ජීවිතයත් මරණයත් අතර සටනක්. රණවීර ඔය මේ දෙකල කී කොටද? දෙන්න කිව්වම තියන්කො මන්ටලේ. මේක ඔබගේ අම්මගේ තාත්තගේ බූතලේ නෙවෙයිනේ. මගේ කල්යාණ මිත්‍රයාගේ වස්තු සම්භාරය. ඔයා මට මේ කරන උපකාරයෙන් ඔයාගේ ජීවිතේට සිත තුටින් බර වෙලා පැතු මිටු වෙන්න ඕනේ හොන්ඩර ගානට. යන්න. ඊළෙන්න අංකල්. අයියෝ. වැස්සක් ගහලා බෑවුවා. මේක මාත්‍රේ ටිකක් ඔළුව හොඳවදි වගේ නේ සර්. ඔළුව හොඳ කැමති සමන්නේ මේ රණවීර ඔය මිනිහගේ පොඩි කාලේ ඉඳලම හැටි. මේ රණවීර එන යන්න. මම විශේෂ යමක් තිබුණොත් කතා කරන්න. සර් ලන්ච් එක අරන් කරන්නද? එපා රණවීර. මම ටිකක් දාලා ගෙදර යනවා. වගේ උන්ගෙන් උදව් ගත්තට වඩා හොඳයි පෙරවන් නයි පැටිය කරන් හුරතලට ඇති කරා නම්. ඔයා අපිට සපෝට් එක ජොබ් එක දුන්නා වගේ නෙවෙයි අරලියා. මුකුත් නොදෙන එතනට ගිහින් නිකන් අපි මිනිස්සුන්ට ඇණයක් යනවනේ. මොකද්ද අපි? ඒක වචනෙන් කතා කරන්න. ඔයා ආවත් නැතත් මම නම් රස්සාවට එනවා. මොකද මට ඔය රේන්ද ඉලස්ටි විකුණන්න වෙලා සතර කලකිරිලා හිටියේ. ඔව් ඉතින් මිනිසුන්ට අල්ලෙනක වාගේ හොදාන්නේ. හරි. අනේ ඇත්තමයි. ආන්ටි මගේ අම්මා වගේ නිසා මට මේවට උත්තර දෙන්න බෑ. නැත්තම් මාත් දන්නව වට දෙන්න ඕන වයිවරණ උත්තර. ඔයා ඉතින් මොන රස්සාවට ගියත් මුලින් එකට අලුත් නිහසරන්නේ. පිට තැනකට ගිහින් නොදන්න දෙයක් කරනවට වඩා නරකද දන්න තැනකින් ඉගෙනගෙන එතනට හොදක් කරන එක. අනේද කියන්නේ. යමක් ගැන හොඳට ක්වොලිෆයිඩ් මිනිස්සෙක් මෙහෙම කතා කරා නම් ඉවසන්න තිබුණා. කේන්ති යන්නේ මෙලෝ දානයක් නොදන්න මියා මේ විදිහට කතා කරනකොට.